වැස්සෙම මාව බෝඩිමට දාලා සුනන්ද ආයේ හැරුණේ ඉක්මනටම යාගත්තොත් 5 කාලේ බස් එක අල්ලගන්න පුළුවන් කියලා. ඒත් ඒ මහ වැස්සේ පොඩි කුඩේ යටින් ඇවිත් අපි දෙන්නම හොඳටම තෙමිලා හිටියේ. එහෙම වතුර බේරි එයා යන්න හදද්දී මගේ පපුව දන්න ගත්තා. මං එයාට කිව්වා ඔයා හොඳටම තෙමිලානේ කොහොමද ඔහොම බස් එකේ යන්නේ කියලා. ඒ පාර එයා hina වෙලා කිව්වා නොගියනුත් බෑනේ මං ඉතින් මෙහි කොහේ ඉන්නද කියලා. එයා ඒක කියපු විදියට මට මාරම දුකක් හිතුනේ. එතකොටමයි මාත් එක්ක බෝඩිමේ එකට ඉන්න මගේ යාළුවා චන්දිමා එළියට ආවේ. අපිව දැක්ක ගමන් ඒකිට hina ගියා. ඒ hinaවෙන්ම කිව්වා මොකද අනේ මේ ඔයාලා දෙන්න හරියට දිමිජ කුකුලෙකුයි කිකිලියෙකුයි වගේනේ කියලා. ඒ වෙලාවේ සුනන්ද කිව්වා මට බස් එකට පරක්කු වෙනවා මං එහෙනම් යන්නම් කියලා. එතකොට චන්දිමා ඇහුවා "ඔහොම තෙමිලා කොහොමද අනේ ඔයා බස් එකේ යන්නේ" කියලා. එහෙනම් මාත් අද ඔයාලත් එක්ක මෙහෙ නවතින්නද කියලා සුනන්ද අහද්දී චන්දිමා කිව්වා "මට නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ කෙල්ල කැමති නම් ඔයා ඉන්නේ" කියලා. ඉතින් ඒ අවසරෙන් අපි දෙන්නම බෝඩිමට ඇතුල් වුණා. මගේ කාමරේ එයාට හදලා දීලා මං චන්දිමාගේ කාමරයට ආවත් රෑ වෙනකොට මට එයාව තනියෙන් තියන්න හරිම ලෝභ හිතුණා. චන්දිමාර නොදැනෙන්න ඇඳෙන් හිමීට බැහැලා මං හිමින් ගිහින් සුනන්ද ගාවින් ඉඳගත්තා. මං මදුවන්ති. සහෝදර සහෝදරියෝ 6 දෙනෙක් ඉන්න පවුලක 4 වෙනියා වුණේ මට ගෙදරින් ලැබුණේ හරිම අඩු සැලකිල්ලක්. අම්මා තාත්තා වුණත් අනිත් 5 දෙනාම දිහා බලපු විදියට නෙවෙයි මං දිහා බැලුවේ. ඇත්තම කිව්වොත් පෙනුම වුණත් ඒ හැමෝටම වඩා මං වෙනස්. ඒ හේතු ඔක්කොම නිසායි මං හිතුවේ මං හදාගන්න ගත්ත දරුවෙක් වෙන්නේ නැති කියලා. හැබැයි එයාලා කවදාවත්ම මට එහෙම දෙයක් කියලා නැහැ. කොහොම වුණත් මට ලැබුණු සීමිත දේවල් වලින් මං උපරිම ප්‍රයෝජන ගත්තා. ඒ ලෙවල් වලින් කැම්පස් යන්න තරම් ලකුණු මදි වුණත් මට හොඳ රස්සාවක් හොයාගන්න පුළුවන් වුණා. කැම්පස් යන්න පුළුවන් වුණත් මං වෙනුවෙන් එයාලා එච්චර දෙයක් කරන්නේ නැයි කියලා මට හොඳටම තේරිලායි තිබුණේ. මට රස්සාව ලැබුණේ ටිකක් දුර පළාතකින්. යන්න කලින් මං අම්මගෙන් ඇහුවා මං බෝඩ් වල රස්සාවක් කරන්න ගියාට කමක් නැද්ද කියලා. එයා එතකොට hina වෙලා කිව්වා ඒක කොච්චර දෙයක්ද බෝඩ් වෙලා හරි එහෙම රස්සාවක් තියෙනවා නම් සෑහෙන්න වටිනවනේ කියලා. ඉතින් මං ගෙදරින් එන දවසේ මාව බදාගෙන අඬන්න මට සමුදෙන්න කවුරුවත්ම කෙනෙක් ගෙදර හිටියේ නෑ. එයාලා හැමෝම එයාලගේ වැඩවලට ගිහින් හිටියේ. එනකොට ගිහින් එන්නම් කියනවත් ඉතුරු උනේ ගෙදර වැඩට හිටපු නෝනම්ම විතරයි. ඉතින් මං තනියෙන්ම මේ රස්සාවට ආවා. ඒ ආපු දවසේම තමයි ඔෆිස් එකේ එකට වැඩ කරපු සුනන්ද මට මුණ ගැහුනේ. චන්දිමා මගේ පරණ යාළුවෙක් නිසා එයාගේ බෝඩිමේම මටත් නවතන් ගන්න එක ප්‍රශ්නයක් වුණේ නෑ. මං ගැන හැමදේම දැනගෙන හිටපු ඒකී මට හරියට අනුකම්පා කරා වගේම මට පිහිට වුණා. ඉතින් මෙහෙට ආපු දවසේම ඉස්සෙල්ලම මට හිතවත් වුණ සුනන්ද හරිම කෙටි කාලයකින් මගේ ප්‍රේමවන්තයා වුණා. එයා ඔෆිස් ආවේ ගෙදර ඉඳලමයි. එයාට ටිකක් විතර දුර බස් එකේ යන්න ඕනේ. ඒ ගමන පැයක් විතර. ඒත් මං හිටියේ ඔෆිස් එකේ ඉඳන්ම පයින් යන්න පුළුවන් දුරක. සුනන්ද හැමදාම පුරුදු වෙලා හිටියේ මාව බෝඩිමට දාලා එයා ගෙදර යන්න. මොන ප්‍රශ්න ආවත් එයා ඒ දේ ඒ විදිහටම කරා. ඉතින් එදා සුනන්ද ගාවින් ගිහින් වාඩි වෙනකොටත් වැස්සනම් ඉවරයක් වෙලා තිබුණේ නැහැ. එයාත් ඒ වෙලේ මං එයි කියලා හිතනමද මන්දා ඇහැරිලාමයි හිටියේ. එදා සුනන්ද මාව තුරුල් කරගත්තේ හරිම ආදරෙන්. එළි වෙනකම්ම එයාගේ උණුහුමේ හුරතල් වුණ මං එයාගෙන් ඈත් වෙලා චන්දිමාගේ කාමරේට හෙරෙක් වගේ ඇතුල් වෙනකොටම හොරාට නිදාගෙන හිටපු ඒකී මහා හයියෙන් hina වුණා. hina වෙලා ඇහුවා උඹ නම් මාර බඩ නේද? මට නිින්ද යනකන් ඉඳලා උඹ කොටුවක් පැන්නා නේද කියලා. ඒ වෙලාවේ සුනන්දගේ උණුහුමේ නුණුහුම වෙලා හිටපු මං ඒකිටත් පාරක් ගහගෙනම ආයෙ සුනන්ද ළඟට ගියා. කලින් අපි ආදරෙන් තුරුල් වෙලා විතරක් හිටියත් ඒ සැරේ නම් වැඩේ සෑහෙන්න දුර දිග ගියා. එහෙම වුණා කියලා මං දුක්ුනේ නෑ. කවදා හරි මගේ ජීවිතේ බාරගන්න ඉන්න යාට මේ දේවල් අද දුන්නත් එදාට දුන්නත් මොකද කියලායි මට හිතුනේ. කාලේ සෑහෙන්න ගෙවුණා. සුනන්දයි මා ඉඳලා හිටලා චන්දිමාගේ කැමැත්තම ඇතුව අපේ බෝඩිමේ තනි වුණා. සුනන්දට ඕන උනේ මාව ඉක්මනටම කසාද බඳින්න. ඒත් අම්මලාට ඒ ගැන කියන්න මට ඕන වුණා. ඒත් එයා නම් කිව්වේ ඔයාගේ තීරණ එයාලට වැඩක් වෙන එකක් නෑ. ඒ වුණත් ඔයාට හිතෙනවා නම් එයාලට කියන්න ඕනේ කියලා ඔයා ගමේ ගිහින් එන්න කියලා. ඉතින් දවස් දෙකක් නිවාඩු දාලා සතියන්තේ දැල්ලලා මං ගෙදර ගියේ හැමදේම එයාලට නිදහසේ කියන්න හිතාගෙන. ගේ කිට්ටුවට යනකොටම ගෙවල් ටිකක් වෙනස් කරලා තියෙනවා මං දැක්කා. අනික මාස ගානකින් යන නිසා මට කොහොමත් නුහුරු බවක් තමයි දැනුනේ. ඒ නිසාම මං ගෙට ගොඩ නොවි එළියේ ඉඳන්ම අම්මට කතා කරා. එතකොට ගෙයින් එළියට ආවේ නාඳුනන පිරිමි කෙනෙක්. මේ ගෙදර හිටපු අය කෝ කියලා මං ඇහුවේ කටහඬ ටිකක් වෙවුලද්දි. මොකද එයාලට කරදරයක් කියලා මට හිතුණ නිසා. ඒත් මේ මිනිස්සයා කිව්වේ මං කවදාවත් බලාපොරොත්තු නොවුන කතාවක්. අම්මලා මේ හැමදේම විකුණලා දාලා කට්ටියම පිටරට පදිංචියට ගිහින්. මට ඒක ඇහුනම කෑ ගහලා ඇඬුණා. ගියාට කමක් නැහැ.
අඩුම තරමේ එයාලා යනවා කියලාවත් මට කියන්න එයාලට යුතුයකමක් තිබුණේ නැද්ද? අවුරුදු 22ක් මාත් එයාලා එක්කම එකට මේ ගෙදර ජීවත් වුණා නේද කියලාවත් ඒ වෙලාවේ ඒ කිසිම කෙනෙකුට මතක් වුණේ නැද්ද? ඒක දැනගත්තට පස්සේ මං ආපහු බෝඩිමට ආවේ පිස්සුවෙන් වගේ. ඒ ආපු ගමන්ම මං සුනන්දව හම්බෙලා හැමදේම කිව්වා. එයා මගේ හිත සෑහෙන්න හැදුවා. එයා විතරක් නෙවෙයි, එයාගේ අම්මලත්. අද අපි කසාද බැඳලා සතුටින් ජීවත් වෙනවා. නමට විතරක් අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ හිටපු මට දැන් මගේම කියලා ඒ හැමදෙනාම ඉන්නවා. අද මට දුකක් නැහැ. ඒත් මට කන්න බොන්න දීලා උගන්නලා මාව මේ තැනට ගෙනාවු ඒ අම්මට තාත්තට මං හැමදාමත් ගරු කරනවා. මොකද එයාලා එදා එහෙම නොකරනම් අද මං මෙතන නැති නිසා.